ආහාර පාන දන් දීපු කෙනෙක් ඒ දාණයෙන් පෙරලා ලබනවා කියනවා කායික බලය. ඔයාලගේ ශරීරවල යම් දුර්වලතා තියෙනවා නම් ඔයාලා කළ යුත්තේ අනිත් අයට ශක්තිය ලැබීම පිණිස දන් දීමයි. ඒකේ විපාක එනවා. ශරීරවල ලස්සන සම්බන්ධයෙන් පසුතැවිතිදී ඉන්න අය සමහරවිට ගොඩාක් ධනෙ තියෙනවා, වස්තුව තියෙනවා, හැබැයි හිතේ සැනසෙල්ලක් නැහැ. රූපේ මදි. රූපේ හැඩ මදි කියලා හිතෙනවා නම් වස්ත්‍ර දන් දෙන්න. ඇඳුම් පැළඳුම් අනිත් අයට ලස්සනට ඉන්න උවමනා කරන දේවල් වල දන් දෙන්න. හොය දන් දෙන්න වස්ත්‍ර දානේ. සැනසෙල්ල. මනුස්සයෙකු ජීවිතේට දානේ පිහිට වෙන හැටි හරි පුදුමයි. මගේ දෙක එක් අවස්ථාවක පිරිසක් කතා කරන්න එනකොට එයාලා එකතු කරගෙන ආව චූටි දූ පොඩ්ඩක් ලස්සන දුවක්. එයා දාගෙන ඉන්නවා ලොකු කණ්ණාඩි දෙකක්. හරියට නිකන් අර මේ බෝතල් අඩියෙන් පේනවා වගේ තමයි එයාගේ ඇස් දෙක මන්ට පේන්නේ. මං එයාට කතා කරනකොට එයාට එකපාර මාව ફોකස් කරගන්න බෑ. අමුතු විදිහකට මන් දිහා බැලුවේ. මට චූටි දුවක් නිසා දුක හිතුණා. මං ඇහුවා මෙයාගේ මොකෝ මේ අනේ ස්වාමීන් වහන්සේ දුවට පොඩි කාලේ ඉඳලා ප්‍රශ්නේ තියෙනවා. මං ඇහුවා ඉතින් ඔයාලා මොකක් කළේ නැද්ද? අපේ ස්වාමීන් වහන්සේ ඉතින් වෛද්‍යවරු ළඟට අරන් ගිහින් බෙහෙත් කරනවා. ඊට අමතරව මොකද විශේෂයෙන් කරේ නැහැ. මං කෝකටත් අපි කරමු. සේරජානන් වහන්සේ නමකට ආලෝක පූජාවක්. ආලෝක පූජාව කියලා කියන්නේ ඇස් දන් දීමයි කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. ආලෝකේ යමෙක් දෙනවා නම් ආලෝකය දෙන්න කැමති කෙනා ඒ ආලෝකයේ දීමෙන් දෙන්නේ ඇස් දන් දීමයි. දැන් ඇත්තටම පින්වතුනි හිතන්නකෝ අද ලයිට් ගියා නම් එකපාර අපේ ඇස් තිබ්බට අපිට මේ පරිසරේ නොපිනියන ඕනේ. එතකොට මේ ආලෝකයෙන් තමයි අපට ඇස් ලැබිලා තියෙන්නේ නේ. මං කව ලෝකයට ආලෝකය ලබා දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑයකට අපි දූගේ නමින් ආලෝක පූජාවක් කරමු. ඒ දෙමව්පියන්ට මම ඒකට අවස්ථාවකුත් හදලා දුන්නා. ඒ අම්මලා පහන් ආලෝක 100 ගානක්ද කොහෙද මේ දල්වල දූ වෙනුවෙන් ආලෝක පූජාවක් කළා. ඒ ආලෝක පූජාවෙන් මාසෙකට හමාරකට පස්සේ දූව මට පෙන්වන්නම එක්කන් ආවා. ඒ එක්කෙනෙකුටත් ඒ දූ පොඩ්ඩ කන්නාඩි දානවා. හැබැයි අර බෝතල් අඩි එක අයින් වෙලා. ඊට වඩා චුට්ටක් තුනීකමින් අඩු යම් පමණකට හොඳ ඇස්පෙනීමක් යට ලැබෙනවා. මම ඒ දෙමාපියන්ට අවස්ථාවක් හදලා දුන්නා. නිරන්තරයෙන් සෑයක ආලෝක පූජාව ලැබෙන විදිහට ඔය සෑයේ දල්වන මේ ෆ්ලෑෂ් ලයිට් ඒවට යම් දායකත්වයක් දරලා හෝ එහෙම හදලා හෝ යමක් කරගන්න කියලා. ඉතින් මම දන්නේ නෑ ඒගොල්ලෝ ඒක කරාද නැද්ද කියලා. නමුත් හරි පුදුමයි දාණයෙන් අපට ලැබෙන සැනසෙල්ල. ඔයාලට හෝ ඔයාලගේ පවුලේ කාට හෝ පින්වතුනි තියෙනවා නම් සුව වෙන්නේ නැති රෝගයක්. ඒ රෝගයෙන් පිළිපෙලි වද වේදනා විඳ නම් ඉන්නේ. ගොඩාක් හොඳ දෙයක් තමයි. තමන්ගේ ඥාතිය වෙනුවෙන් තමන් වෙනුවෙන් ඔයාලා යම්කිසි සතෙකුට යම්කිසි මිනිසෙකුට රෝගයක් සුව කරගන්න උදව් කරන්න. ඒක ආශිර්වාදයක් වෙනවා. දානය කියලා කියන්නේ ජීවිතයේ සැනසෙල්ලක එක කොටසක්. බෝසත්තුරු බුදුවරු ඒ නිසා දානේ වර්ණනා කළා. හැම කල්හිම ලෝකේ නුවණැත්තෝ දානේ වර්ණනා කරනවා.